ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔයාලගේ පාසල් නිවාඩුව හොඳින් ගත කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔන්න ඉතින් පළවෙනි වාරේ ඉවර වෙලා දෙවෙනි වාරයත් පටන් අරගෙන තියෙන්නේ. පහුගිය දවස් ටිකේ නම් ඔයාලට වාර විභාග තියෙන්නේ ඇති. ඉතින් මං හිතනවා ඔයාලේ වාර විභාග වලටත් හොඳින් මුහුණ දෙන්න ඇති කියලා. කොහොම වුණත් දැන් ඔයාගේ දෙවෙනි වාරේ පටන් අරන් තියෙන්නේ. ඉතින් පළවෙනි වාරයට වඩා දෙවෙනි වාරය සාර්ථකව ගත කරන්නේ කොහොමද? ඒ සඳහා ඔයා මොනවද කරන්න ඕනේ? අන්න ඒ ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. පළවෙනි කාරණාව විදියට මම ඔයාලට යෝජනා කරනවා ඔයාගේ පළවෙනි වාරෙදී ඔයා ටිකක් මානසික මට්ටම පහළ මට්ටමක තිබුණා නම් ඔයා දුර්වල වෙලා හිටියා නම් ඔයා අනිවාර්යෙන් ඒ තත්ත්වෙන් මිදලා හොඳ ආත්ම විශ්වාසයකින් ඔයාගේ මේ දෙවෙනි වාරය පටන් ගන්න ඕනේ. ඉතින් අපි මානසිකව වැටලා හිටියාම අපිට ඉගෙන ගන්න බෑ, අපිට පාඩම් කරන දේවල් හරියට කරගන්න බෑ. මේ දේවල් වලින් තව තවත් පස්සට යනවා. ඉතින් ඔයාගේ දෙවෙනි වාරයේදී ඔයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔයාගේ මානසික හොඳ ස්ථාවරයක් තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ගැන හොඳ ආත්ම විශ්වාසයකින් පාසලට යන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ අතින් සිදු වුණා නම් යම් වැරදි පහුගිය කාලේ ඒ වැරදි සේරම නිවැරදි කරගන්න ඕනේ. ඉතින් එකපාරටම සර්ව සම්පූර්ණ කෙනෙක් වෙන්න බෑ. නමුත් අපේ අතින් සිදුවන පුංචි වැරදි ඒ දේවල් ටික ටික අපිට අවම කරගන්න පුළුවන්. එහෙම වුණාම අපිට පසුතැවීමක් නැහැ, අපේ ගමනට බාධාවක් වෙන්නේ නැහැ, අපිට අනවශ්‍ය පීඩනයක් එන්නේ නැහැ. ඒ නිසා ඔයා වැරදක් කළා නම් පහුගිය කාලේදී ඒ වැරදි ඔක්කොම නිවැරදි කරගන්න වග බලා ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අනිවාර්යයෙන්ම පාසල් ළමයෙක් විදිහට ඔයා ක්‍රියාශීලී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් ග්‍රවුන්ඩ් එකට බහලා ක්‍රීඩා කරන්න, ඇක්ටිව් වෙන්න, යාළුවොත් එක්ක හොඳින් කතා බහ කරන්න, ටිකක් ඇක්ටිව් ගතියෙන් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් නිරෝගී පුද්ගලයෙක් කියන්නේ හොඳ ක්‍රියාශීලී බවක් තියෙන්න ඕනේ. ඉතින් පාසල් ළමයෙක් වුණාම අනිවාර්යයෙන්ම ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඉතින් කම්මැලිකමට ඉන්නේ නැතුව ක්‍රීඩා කරන්න, එළියට බහින්න, දුවන්න, පනින්න මේ දේවල් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම විශේෂ කාරණාව තමයි හුඟක් මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දාලා ගිහිල්ලා තියෙනවා ළමයි එයාලගේ යාළුවෝ ගැන. ඉතින් යාළුවන්ගෙන් පීඩා විඳින ළමයි ගොඩාක් ඉන්නවා. ඉතින් මිතුරන් අත්‍යවශ්‍යයි. නමුත් ඒ මිතුරන් ඔයාට පීඩාකාරී නම් ඒ මිතුරන්ගෙන් දුරස් වෙන්න අනිවාර්යයෙන්ම. මොකද මිතුරෝ අවශ්‍යම නැහැ. මිතුරෙක් නැති වුණත් තමන්ගේ පාඩුවේ තමන්ගේ දේවල් කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ඉන්නේ පීඩාකාරී මිතුරන් නම් එයාලගෙන් දුරස් වෙන එක ගොඩක් වටිනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඊළඟ කාරණාව තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න, අවධානය වැඩි කරන්න. ඉතින් අපි පාසල් යන්නේ ඉගෙන ගන්නනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන්න, ඒ ගැන අවධානය වැඩි කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න. ඉතින් ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න කිව්වහම ගුරුවරුන්ට කේලම් කියලා නැත්තම් ගුරුවරුන්ට තෑගි ගිහින් දීලා මේ දේවල් කරලා නෙමෙයි. ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න නම් ඔයා හොඳ කීකරු දරුවෙක් විදියට ගුරුවරු කියන දේවල් හොඳින් අහගෙන හොඳින් අධ්‍යාපන කටයුතු කරනකොට, පිළිවෙලට ඉන්නකොට, ප්‍රියමනාපව ඉන්නකොට ගුරුවරු කොහොමත් ඔයාට ආදරය වෙනවා. ඒ නිසා ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න ඔයාට ඒ දේවල් කරන්න ඕනේ. ඒ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟ එක තමයි ඔයාගේ ව්‍යාජ හැසිරීම. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවනේ රඟපානවා කියලා. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඉතින් මිතුරන් එක්ක වුණත් අනුන් ඉදිරියේ රඟපෑම් සිදු කරන්න එපා. තමන්ගේ පාඩුවේ තමන්ගේ තත්ත්වය රැකගෙන පාසලේදී හොඳ ළමයෙක් විදියට, හොඳ කීකරු ළමයෙක් විදියට අව්‍යාජව හැසිරෙන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි තමන්ට හොඳින් සලකන්න ඕනේ. ඉතින්
පුද්ගලයෙක් වුණාම, මිනිසෙක් වුණාම, ළමයෙක් වුණාම අපි කවුරු වුණත් අපි අපිටම හොඳින් සලකන්න ඕනේ. අනුන්ගේ දේවල් ගැන හිතා අනුන් කරන දේවල් ගැන හිතා පීඩාකාරීව ජීවත් වෙන්න හොඳ නැහැ. අපි අපිට හොඳින් සලකන්න ඕනේ. අපි පිළිවෙලට ඉන්න ඕනේ. අපි අපිටම ආදරය කරන්න ඕනේ. අපි ගැන ගොඩක් සුබවාදීව හිතන්න ඕනේ. ඉතින් මේ දේවල් කරාම ඔයාට ලොකු සතුටක් දැනෙනවා වගේම ඔයාගේ මනසටත් ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඒක අධ්‍යාපනයට ගොඩක් වැදගත්. තමන්ටම හොඳින් සලක ගන්නකොට, තමන් සතුටින් ඉන්නකොට තමන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හරිම පහසුවක් දැනෙනවා. ඊළඟ කාරණාව තමයි මිත්‍රශීලී වෙන්න. හැම කෙනා එක්කම මිත්‍රශීලීව කටයුතු කරන්න. ඒක ගොඩාක් වැදගත්. තමන්ගේ පන්තිය වුණත් වෙන පන්තියක වුණත් ඒ හැම කෙනා එක්කම සුහදව කරුණාශීලීව මිත්‍රශීලීව කටයුතු කරන එක ගොඩක් වැදගත් වෙනවා. ළමයෙක් වුණාම ඉගෙන ගන්න ළමයි ගොඩාක් මිත්‍රශීලී වගේම කරුණාවන්ත වෙන්න ඕනේ. ඉතින් අනවශ්‍ය දේවල් වලට නෙමේ කෙනෙක්ට උපකාර කරන්න, කෙනෙක් එක්ක හොඳින් hina වෙලා කතා බහ කරන්න, hina වෙලා ඉන්න. ඉතින් මේ දේවල් කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාගේ පළවෙනි වාරයේ මොන විදියට ගෙවුණත් දෙවෙනි වාරයේ ඉතා සාර්ථකව ගත කරන්න, අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න, ඔයාගේ වැරදි අවම කරගන්න, ක්‍රියාශීලී වෙන්න, මේ දේවල් එක්ක ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දේවල් කරන්න, හොඳ ළමයෙක් විදියට තමන්ගේ ගමන ඉදිරියට යන්න. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරේ ඔයාගේ පළවෙනි වාරයට වඩා දෙවෙනි වාරය පාසලේදී සාර්ථකව ගත කරන්න ඔයා මොනවද කරන්න ඕනි කියලා. ඉතින් මං හිතනවා මගේ අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අද දවසේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.